ආයිබෝවන් අද කියන්න යන්නේ ඊටාත්ම පරණ කතාවක්. දිනෙන් දිනම සිදුවන දුම්රිය අනතුරු නිසා සිදුවන වනාලි ඝාතන. දුම්රිය වේග සීමාවන් 30 25 පැයට කිලෝමීටර් ප්‍රමාණයක් තිබෙදී 80ක 100ක වේගයෙන් ගමන් කර දිනපතාම රාත්‍රී දුම්රිය සිදු කරන වනාලි ඝාතන. වනාලි මාරුවන ස්ථාන පැහැදිලිව ඡායාරූප මගින් දක්වා තිබියදී මාර්ගයේ ඉදිරියේ කිලෝමීටරයකට වඩා දුර ප්‍රමාණයක් පැහැදිලිව පෙනිපෙනි. මෙම සිදු කරන්නේ ජාතික ව්‍යසනයක්. දුම්රිය ආරම්භ වූ දා සිට අද වන විට වනාලි සිය දහස් ගණනක් දුම්රියට ඇතුළු මේ කොටසට අද වනතුරු දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අදුමතරනේ මේ හිතුවක්කාරී වේදුරන්ට විරුද්ධව නීතිමය කටයුත්තක් සිදුවන්නේ නැහැ. පොලිසිය ඉදිරිපත් කර උසාවියට ඉදිරිපත් කර දඬුවමක් ලබා දීම වගේම ನಮ್ಮ වනාලි ඝාතන නැවැත්විය හැකියි. වේදුරන්ගේ ඒකාධිකාරී මත ඔවුන්ට අවශ්‍ය විදිහට නීතිමය කටයුතු අවසන් වන්නේ වනාලියාව වල ගැනීම. ඉතින් යාට කිසිම නීතිමය කටයුත්තක් සිදු වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය වහා නතර කළ යුතුයි. මේන් සිදුවන්නේ ජාතික සම්පත් නිකරුණේ විනාශ වී යාම. දුම්රිය දෙපාර්තමේන්තුවට අනතුරු වියදම් ලබා දෙන්නේ වයසක වියදම් ඉවත් කරමු. මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව